ආයුබෝවන් ලැබුවා වූ 2026 නව වසර මාගේ ආදරණීයන් හැමෝගේම අරමුණු සර්වාප්‍රකාරයෙන්ම සඵල වෙන මානසික කායික නිරෝගී භාවයෙන් යුක්ත එදිනෙදා කරන සියලු කටයුතු කිසිදු බාධාවක් නොමැතිව සිදු කර ගන්න ලැබෙන නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන ඒ වගේම සෞභාග්‍ය විපර්යාස වලින් තොර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 වසරේ ඔබ සියලු දෙනාට ආශිර්වාද පතා උතුම් වූ මනස්කාන්ත වූ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබීම සඳහා අප විසින් සුවිශේෂී පූජාවක් සිදු කරන්නට යෙදුණා. ඒ පූජාව සඳහා මා යොදාගත්තේ උත්තුංග වූ මනස්කාන්ත වූ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියයි විශ්වාස කරන තිරුපති කෝවිල 4 වෙනි අවස්ථාවටත් මා මේ පූජාව කරන්න යෙදුණා. මං හිතුවා 4 වෙනි අවස්ථාවේදී මේ පූජාව කරනකොට මා තුළ විශ්වාසය ගොඩනගාගෙන මගෙන් යමක් කරගෙන මගෙන් පිහිට ලබා ඉන්න ඔබ වෙනුවෙන් මා තවත් යමක් කළ යුතුයි කියලා. ඉතින් ඒ අරමුණත් එක්ක මේ පූජාව විෂ්ණු දෙවියන් ජීවමානව වැඩ සිටිනේ උතුම් වූ තිරුපති කෝවිලේදී සිදු කරන්නට යෙදුණා. තිරුපති කෝවිල ගැන කෙටි හැඳින්වීමක් කෙරුවොත් තිරුපති කියන්නේ දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා කියන ප්‍රදේශයේ චිත්තෝර දිස්ත්‍රික්කයේ පිහිටි කඳුකර නගරයක් වෙන තිරුමාලාවේ ධනවත්ම සහ වඩාත්ම ගෞරවයට පාත්‍ර වෙච්ච කෝවිලක්. චෙන්නායි ඉඳලා මම හිතන්නේ කිලෝමීටර් 155කට වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ආසන්න වශයෙන් පැය 4කට වගේ පැය 4ක වගේ කාල සීමාවක් ගත වෙනවා චෙන්නායි එයාපෝට් එකේ ඉඳලා තිරුපති කෝවිලට යන්න. තිරුපති කෝවිල ආධ්‍යාත්මික අගනුවර විදිහටත් හින්දු බැතිමතුන් සලකනවා. සප්තගිරි සහ සප්ත ඍෂි නමින් ප්‍රකට අලංකාර ගිරිමුදුන් පෙළක් පිහිටලා තියෙනවා. ඒ පිහිටලා තියෙන ලෝ විශාලම විෂ්ණු කෝවිල වෙන මෙයට හාස්කම් සපිරි පූජා භූමියක් විදිහට විශාල පිළිගැනීමක් තියෙනවා. ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ වගේම අන්‍යාගමිකයන්ගේ ඒ වගේම වෙනත් රටවල් වල පිරිසකෙත් සෑහෙන ලොකු විශ්වාසයක් තියෙනවා මේ තිරුපති කෝවිල ගැන. තිරුපති කියන එකේ දැන් අපි තිරුපති කිව්වට තිරුපති කියන එකේ අර්ථය ඔබ දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන්. තිරු කියන්නේ ශ්‍රී කියන අර්ථය. ශ්‍රීකාන්තා කියන්නේ කාටද? අපි ලක්ෂ්මී මෑණිය ලක්ෂ්මී දේවාංගනට. පති කියන්නේ හින්දි භාෂාවෙන් සැමියා කියන අර්ථය. එතකොට තිරුපති කියනකොට තිරුපති කියන එකේ අදහස වෙන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන් කිව්වොත් ලක්ෂ්මී දෙවියන්ගේ සැමියාගේ දෙවල. තිරුපති කියන එකේ අර්ථය වෙන්නේ ලක්ෂ්මී දෙවියන්ගේ සැමියාගේ දෙවල කියන අර්ථය. සාමාන්‍යයෙන් දවසකට ලක්ෂයකට අධික පිරිසක් මේ තිරුපති කෝවිල වැඳ පුදා ගන්න එනවා. ඒ වගේම තිරුපති කෝවිලේ සුවිශේෂී පූජා කිහිපයක්ම තියෙනවා. ඒ අතරත් සුවිශේෂී පූජා විදිහට තුලාභාර පූජාව. ඒ කියන්නේ සිරුරේ බරට සරිලන විදිහට යම්කිසි කෙනෙක් මේ කාරණාව ඉෂ්ට සිද්ධ වුණාට පස්සේ මගේ සිරුරේ බරට සරිලන කාසි පූජා කරනවා. මගේ සිරුරේ බරට සරිලන ආභරණ පූජා කරනවා. අන්න ඒ වගේ බාරහාර වෙලා ඒ පුණ්‍යස්ථානයට පුණ්‍ය භූමියට එදිනෙදා ඒ බාරහාර ඉෂ්ට කරන්න එන පිරිස මං හිතන්නේ ඔය ලක්ෂෙන් 75000ක් විතර 50000ක් 75000ක් විතර ඉන්නේ බාරහාර ඉෂ්ට කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අරමුණු සියල්ල ඒ අභිමතාර්ථයන් සඵල වෙලා එයාලට හරිම ඉතාමත් සතුටින් අර මහත් වූ ප්‍රීතියෙන් ඇවිල්ලා ඒ පූජෝපහාරයන් පවත්වන. ඒ වගේම ඔය කාසි මුට්ටි පූජා කිරීම, කේශ කල්යාණි පූජා කිරීම ඔබ දැකලා ඇති. ගොඩක් කලාවට ඔය සම්පූර්ණයෙන්ම හිස මුඩු ගාලා තිරුපති වඳින්න යනවා. කිලෝ ටොන් ගාණක් තිරුපති කෝවිලට දවසට කිලෝ ටොන් ගාණක් මුඩු කරපු හිසකෙස් ලැබෙන පුණ්‍යස්ථානයක් උතන. ඒවත් සෑහෙන්න මුදලකට අලෙවි වෙනවා. මේ අලෙවි වෙන්න මුදල් වුණත් ඒගොල්ලෝ තාමත් සාධාරණ විදිහට ඒ ඉන්දියාවේ සෑහෙන්න දුගී දුප්පත් පිරිස වාසය කරන ප්‍රදේශ කිහිපයක් තියෙනවා. ඒගොල්ලන්ට පූජා කරනවා, ඒගොල්ලන්ට සලකනවා. ඒ වගේම යාළගේ ආදායම් මාර්ග හදලා දෙනවා. ඒ ආදායම්කින් ඒත් එක්කම ඉතාමත් ප්‍රසාද විදිහට ආහාර පාන පූජාවන් පවත්වනවා. විෂ්ණු දෙවියන්ට පුද දෙනවා ලඩ්ඩු කියලා ආහාරයක්. ඉතාමත් සුමිහිරි රස කැවිලි වර්ගයක් කිව්වොත් මං නිවැරදි. ඒ වගේම අපි දේවාලේ වැඳ පුදා ගන්න හැමෝටම ඒ කැප්ටන් බැතිපුතුන්ටත් මෙහිදී ඒ ලඩ්ඩු ආහාරයට ලැබෙනවා. හින්දු ආගමේ ඉගැන්වීම් එක්ක මේ ගෙවෙන්නේ කලියුගය. එතකොට කලියුගයේ අවසන් කාලයේදී විෂ්ණු දෙවියෝ ජීවමානව තිරුපති දේවාලයේ වැඩ වාසය කරනවා. ඉතින් තිරුපති පිහිටා තියෙන තිරුමාල කන්දේ මේ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ලාංඡනයක් ඇති බවත් කියවෙනවා මෙතනදී. එක්තරා අවස්ථාවකදී මම ඒ ගැන ඔබට කෙටි හැඳින්වීමක් කරන්න. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සුණාපරන්තයට වැඩම කරනකොට සප්තභද්‍ර කියලා
තවුසෙක් මුණ ගැහිලා තියෙනවා. එම තවුසා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරා ඊට පස්සේ පැවිදිවීමට අවසර ඉල්ලලා තියෙනවා. පැවිදිවීමට අවසර ඉල්ලා තිබීමත් එක්ක බුදුරජාණන් වහන්සේ පැවිද්දට අවසර දෙනවා. අවසර ලබා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ තවුසා ආරාධනාවක් කරනවා බුදුරජාණන් වහන්සේට. සප්තභද්‍ර තවුසා මෙහි ඉඳලා මෙහි වාසය කරන ගමන් මාහට වැඳුම් පිදුම් කරන්න පූජනීය වස්තුවක් ලබා දෙන්න කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඉතාමත් අනුකම්පා සහගත සිතින් යුක්තව අප ලෝතුරු ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේදී මෙහි සිරිපා සලකුණ පිහිටලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එතකොට බෞද්ධ විදිහට අපි මේ සම්බන්ධව දන්න පිරිසක් ඉන්නවා, නොදන්න පිරිසක් ඉන්නවා. ඇත්තටම ඉතාමත් ශුද්ධ වූ පුණ්‍ය භූමියක් කිව්වොත් වැරදි. මොකද මේ දක්වා මා විසින් සිද්ධ වෙච්ච බාරහාර ඒ වගේ මගෙන් මේ කටයුතු කරගන්න පිරිසට කරන ලද පුද පූජාවල නොසෑහෙන්න හිටක් තිරුපති කෝවිල හරහා ලැබිලා තියෙනවා. මට ඒක මගේ ජීවිතේ මං අත්දැකීම් වලින් කියන්නේ. මම මීට පෙර වීඩියෝ එකක ඔය ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ සෙත් කවියක් ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ සෙත් කවියත් හැකි සෑම අවස්ථාවකදීම සජ්ජායනය කරලා විෂ්ණු දේවතාවුන් වහන්සේට පින් දෙන්න. ඉතින් මේ සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාරයන් තුලින් ඔබගේ කායික මානසික නිදුක් නිරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබිලා කරන කියන සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වෙලා රවිචන්ද්‍ර පිටුපත ගුරු කිවිසනිරාමගේ නවග්‍රහ මණ්ඩලයෙන් ඇතිවන්නා වූ සියලු දෝෂාන්ධකාරයන් උපද්‍රවයන් දුරු වෙලා ඒ වගේම දුවා දරුවන්ගේ ඥාන ශක්තිය, මානසික ශක්තිය, කතික ශක්තිය, ධාරණ ශක්තිය වර්ධනය වෙලා රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු සර්වාපකාරයෙන් සාර්ථක වෙලා එදිනෙදා ජීවිතයට අවශ්‍ය කටයුතු අතිමහත් සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය ශක්තිය ඔයාලා හැමෝටම නිර්මාණය වෙන්න කියලා මා අධිෂ්ඨාන කරනවා. අපේ පූජා භූමියේදී ගත්ත දසුන් කිහිපයක් මේ අවස්ථාවේදී ඔබට මා ඉදිරිපත් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ අනන්ත වූ ගුණ බලය, අනන්ත වූ තෙත බලය, අනන්ත වූ ඥාන බලය, ඒ වගේම ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තම වහන්සේ ප්‍රධාන සෙසු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත වූ ශක්තිය කදම්බයන් තුලින් ඔබ සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.